ඔන්න එහෙනම් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන මම ඊට කලින් ගෙනාව වීඩියෝස් වලට වඩා ඊට වැඩිය ගොඩක් මුදල් උපයන්න පුළුවන් වගේම ගොඩක් අය එදිනෙදා ගොඩක් මුදල් උපයන්න භාවිතා කරන platform එකක් ගැන තමයි ඔන්න එහෙනම් අද මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ සහ මෙන්න මේ platform එක ගැන මම ඉස්සරහට වීඩියෝ කිහිපයක්ම ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අන්න ඒකෙදි පළවෙනි වීඩියෝ එක තමයි ඔන්න එහෙනම් මම අද ගෙනල්ලා තියෙන්නේ. මම මේ ගෙනල්ලා තියෙන platform එක හරහා ඔයාට ගොඩක් මුදල් උපයන්න පුළුවන් වගේම මෙන්න මේක හරහා ගොඩක් කට්ටිය මුදල් උපයනවා. ඒ වගේම තමන්ට ගොඩක් දුරට තමන් මහන්සිලා මුදල් උපයන්න කැමති කෙනෙක්ට ඇත්තටම හොඳ platform එකක් තමයි ඔන්න එහෙනම් අද මම ගෙනල්ලා තියෙන්නේ. ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අදම නම් මගේ වීඩියෝ එකක් බලන්න අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ affiliate marketing කියන එක හරහා ඔයා කොහොමද හරියට මුදල් උපයන්නේ කියන එක ගැන තමයි ඔන්න එහෙනම් අද මම මෙන්න මේ වීඩියෝ එක හරහා ගෙනලා තියෙන්නේ. ඔයාලට මම මේ වීඩියෝ එකේදී මුලින්ම කියලා දෙන්නේ අද affiliate marketing එක කොහොමද ඔයා හරියට කරන්නේ. මෙන්න මේ affiliate marketing කියන්නේ මොකක්ද? මෙන්න මේ affiliate marketing එක කොහොමද හරියට ඔයාගේම විදියට හදාගෙන ඔයා කොහොමද මේ affiliate marketing එක හරහා මුදල් උපයන්නේ කියන එක ගැන තමයි ඔන්න එහෙනම් ඔයාලට මම සරලව ඔයාලට කියලා දෙන්න මෙන්න මේ වීඩියෝ එක හරහා සූදානම් වුණේ. මෙන්න මේ වීඩියෝ එක හරහා ඔයාට affiliate marketing කියන එක සම්පූර්ණයෙන්ම කියලා දෙනවා වගේ මම ඉස්සරහට මේ සම්බන්ධයෙන් තව වීඩියෝ ගේනවා. අන්න ඒ වීඩියෝ වලින් ඔයාට පුළුවන් affiliate marketing එක practically ඔයා කරලා ඊට පස්සේ ඔයාට මේකේ මුදල් උපයන හැටි මම ඊළඟ වීඩියෝ වලදී step by step ඔයාට කියලා දෙනවා. මෙන්න මේ affiliate marketing කියන්නේ ගොඩක් දුරට අපි මොකක් හරි තැනක තියෙන භාණ්ඩයක් අපි හරහා විකිණීමක් තමයි මෙන්න මේ affiliate marketing හරහා සිද්ධ වෙන්නේ. සරලව ගත්තොත් ඔයාගේ යාළුවෙක් ඉන්නවා එන්නේ යාළුවාට මොකක් හරි භාණ්ඩයක් ගැනීමට අවශ්‍ය වෙනවා. භාණ්ඩය මිලදී ගන්න කලින් ඔයාගෙන් අහලා බලනවා එයාට අවශ්‍ය භාණ්ඩය ගන්න තියෙන හොඳම තැන මොකද්ද සහ ඔයා මොකද්ද ඒකට රෙකමන්ඩ් කරන්නේ කියන එක ගැන ඔයාගේ යාළුවා අහලා බලනවා. ඒ වෙලාවේදී ඔයා ඒ සඳහා ඔයා වෙනම කඩයක් ඒ කියන්නේ ඔයා ඒ සඳහා වෙනම ෂොප් එකක් ඔයා රෙකමන්ඩ් කරනවා මෙන්න මේ භාණ්ඩය ලබා ගැනීමට ඔයාට මෙන්න මේ තැන හොඳයි කියලා. ඒකෙන් පස්සේ ඔයාගේ යාළුවා එන්නේ එතනට ගිහිල්ලා එයා කැමති භාණ්ඩය මිලදී ගන්නවා. අන්න ඒකට ඔයා ඒ භාණ්ඩය මිලදී ගන්න ඔයාගේ යාළුවා පොළඹවපු එකට අන්න ඒ කඩේ මුදලාලි විසින් ඔයාට ගාණක් ගෙවනවා. අන්න ඒ විදිහේ දෙයක් තමයි මෙන්න මේ affiliate marketing හරහා සිද්ධ වෙන්නේ. ඔයා මොකක් හරි website එකක තියෙන භාණ්ඩයක් ඔයාගෙම කියලා audience එකකට ඔයා විකිණීමක් තමයි මෙන්න මේකෙදී සිද්ධ වෙන්නේ. මෙන්න මේක තමයි සරලව affiliate marketing කියන එක හරහා සිද්ධ වෙන්නේ. මෙන්න මේ affiliate marketing කියන එකේදී කොටස් හතරක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි affiliate, ඒ වගේම merchant, ඊට පස්සේ ඔයාගේ මේ affiliate network කියන එක, ඊට පස්සේ customer කියන එක තමයි මෙන්න මේ කොටස් හතර වෙන්නේ. මේ affiliate කියන්නේ ගොඩක් දුරට affiliate. ඒ කියන්නේ ඔයා තමයි. ඒ කියන්නේ මෙන්න මේ භාණ්ඩ විකුණන්නා තමයි මෙතනදී affiliate වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ affiliate program එකට සහභාගී වෙලා මෙන්න මේ මොකක් හරි website එකක තියෙන භාණ්ඩයක් විකුණන කෙනාට තමයි මෙන්න මේකෙදී affiliate කියලා කියන්නේ. ඊට පස්සේ merchant. ඒ කියන්නේ මේකේ සමාගම. නැත්නම් ඒ කියන්නේ වෙලෙන්දට තමයි මෙන්න මෙතනදී merchant කියලා කියන්නේ. ඔයා මොකක් හරි දෙයකින් ලබා ගන්න භාණ්ඩයක්. ඒ කියන්නේ කවුරු හරි එන්නේ භාණ්ඩේ විකුණන අයෙක් ඉන්නවනේ. අන්න ඒ භාණ්ඩේ විකුණන කෙනාට තමයි. ඒ කියන්නේ ඔයා හරහා තමයි මේ භාණ්ඩේ විකුණන්නේ. ඔයත් එන්නේ භාණ්ඩ මිලදී ගන්න තැනක් තියෙනවා. අන්න එයාට තමයි මෙන්න මෙතනදී වෙලෙන්දා විදියට ඒ කියන්නේ merchant කියලා හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා affiliate network. ඒ කියන්නේ මේකේදී ඔයා අන්තර්ජාලය හරහා තමයි මුදල් උපයන්නේ. ඒ කියන්නේ මෙතනදී ඔයා ඒ කියන්නේ affiliate ඒ වගේ merchant ඒ අතරමැදියෙක් විදියට තමයි මේ affiliate network කියන එක ගොඩක් දුරට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ affiliate network කියන එක ඔයා අන්තර්ජාලය හරහා නම් මුදල් උපයන්න හදන්නේ. මේ ගොඩක් දුරට affiliate marketing කියන්නේ අන්තර්ජාලය හරහා මුදල් උපයන platform එකක්. මෙන්න මේකෙදී ඔයා මොකක් හරි website එකක තියෙන link එකක් හරහා තමයි මේක මුදල් ඉපීමක් සිද්ධ කරන්නේ. අන්න ඒ වෙබ්සයිට් එකට භාණ්ඩ ඇතුළත් කරන වෙලෙන්දෙක් ඉන්න ඕන. අන්න ඒ භාණ්ඩ ඇතුළත් කරන වෙලෙන්දා හරහා තමයි මෙන්න මේ වෙබ්සයිට් එකට භාණ්ඩ ඇතුළත් කරන්නේ. අන්න එතනදී අතරමැදියෙක් විදියට තමයි මෙන්න මේ affiliate network කියන එක අපිට ගොඩක් දුරට බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඊට පස්සේ customer. ඒ කියන්නේ ඔයාගෙන් භාණ්ඩ මිලදී ගන්න එක්කෙනා. අන්න එයා තමයි customer කියලා කියන්නේ. මෙන්න මෙතනදී ගොඩක් දුරට වැදගත් වෙන්න ඕන අර
ඔයා මේ ගන්න ඇෆිලියට් නෙට්වර්ක් එක කියන්නේ ඔයා ගන්න වෙබ්සයිට් එක හරහා ඔයාගෙම කියලා පාරිභෝගිකයෝ පිරිසක් හදා ගන්න ඕන. අන්නේ ඔයාගෙම කියලා පාරිභෝගිකයෝ පිරිසකට තමයි ඔයා මෙන්න මේ ඇෆිලියට් මාකටිං හරහා ඔයා ටෙක් ගැජට් වෙන්න පුළුවන්. නැත්නම් වෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒවා ඔයාගෙම කියලා කස්ටමර්ස්ලාට තමයි ඔයා මෙන්න මේකේදී ඔයාගේ බාණ්ඩ විකිණීමක් සිද්ධ කරන්නේ. දැන් ඔයාට සරලව මෙන්න මේ ඇෆිලියට් මාකටිං කියන එක ගැන පොඩි හරි අදහසක් ඇති කියලා මම හිතනවා. මෙන්න මේ විදිහට තමයි ඇෆිලියට් මාකටිං කියන එක සරලව ඔයාට කියලා දෙන්න පුළුවන් වෙන්නේ සහ මෙන්න මේකේ ඇතුලේ තියෙන මොනවද කියන එක ගැන ඔයාට දැන් සරල අදහසක් ඇති. දැන් අපි බලමු කොහොමද මේ ඇෆිලියට් මාකටිං හරහා දැන් ඔයා මේ ඇෆිලියට් කියන එක ගැන ඔයා දන්නවා. ඒ වගේම මෙන්න මේක කොහොමද මුදල් උපයන්න තියෙන්නේ කියන එක ගන්නවා. ඒ වගේම මෙන්න මේක හරහා ඔයා මේ මුදල් උපයන්නේ කොහොමද? ඔයාට මේ මොන ප්ලැට්ෆෝම්ස් හරහාද මෙන්න මේකෙදි මුදල් උපයන්න පුළුවන් කියන එක ගැන අපි බලමු. මෙන්න මේකෙදී ඔයා මේ ඇෆිලියට් මාකටිං හරහා ඔයා මොකක් හරි තියෙන වෙබ්සයිට් එකකින් ඔයාට ඔයාගෙම කියලා ලින්ක් එකක් ජෙනරේට් වෙනවා. මෙන්න මේ ලින්ක් එකක් හෝ නැත්නම් ඔයාට කෝඩ් එකක් දෙනවා. එන්නේ කෝඩ් එක හරහා නැත්නම් ඔයාගේ ලින්ක් එක හරහා තමයි කවුරු හරි ඔයාගේ සෝෂල් මීඩියා නෙට්වර්ක් එක කියන්නේ ඔයාගේ සෝෂල් මීඩියා එකේ තියෙන ඔයා වෙන්න පුළුවන් Facebook නැත්නම් YouTube ඔයා නැත්නම් වෙන මොකක් හරි දෙයක් හරහා ඔයා මෙන්න මේ බාණ්ඩය ගැන විස්තර දාලා ඒ බාණ්ඩය ඔයා සෙල් කිරීමක් සිද්ධ කරනවා. මෙන්න මෙතනදී ඔයාගේ ලින්ක් එක හරහා මෙන්න මේ පාරිභෝගිකයා ඇවිල්ලා ඔයාගේ මේ බාණ්ඩේ මිලදී ගැනීමක් සිද්ධ කරාම අන්න ඒ වෙලාවට තමයි ඔයාට මේ ඇෆිලියට් මාකටිං හරහා මුදල් ඔටෝ ජෙනරේට් වීමක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේක සරලව සිද්ධ වෙන්නේ. ඔයාට පුළුවන් මෙන්න මේ වගේ Facebook වෙන්න පුළුවන් නැත්නම් YouTube වෙන්න පුළුවන් නැත්නම් Instagram මේ වගේ ගොඩක් platforms තියෙනවා. ඔයාට මෙන්න මේ platforms හරහා ඔයාට පුළුවන් වීඩියෝ ආකාරයට ඔයාට මෙන්න මේ ඇෆිලියට් මාකටිං. ඒ කියන්නේ ඔයා හඳුන්වන බාණ්ඩය ගැන ඔයා රිවිව් එකක් දෙන්න පුළුවන්. නැත්නම් ඔයාට මෙන්න මේ බාණ්ඩය ගැන ඔයාට එක එක වීඩියෝ ක්ලිප්ස් අරගෙන එනේ වීඩියෝ ක්ලිප්ස් ඔයාට මෙන්න මේවට පළ කරලා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මුදල් උපයන්න. නැත්නම් ඔයාට ටෙක්ස්ට් එකක් දාලා ඔයාට මේකේ ෆොටෝස් හම්බ වෙනවා. මෙන්න මේ ෆොටෝස් වලින් වගේ දේවල් වල ඔයාට මෙන්න මේ විදිහට ඔයාට හරියට මේ ඇෆිලියට් මාකටිං හරහා මෙන්න මේ සෝෂල් මීඩියා තුල ඔයාට ඔයාගෙම කියලා කස්ටමර්ස්ලා හදාගෙන ඔයාට පුළුවන් මේ ඇෆිලියට් මාකටිං හරහා ගොඩක් දුරට සාර්ථක වෙන්න. මෙන්න මේ ඇෆිලියට් මාකටිං කියන්නේ ගොඩක් දුරට කම්මැලියන්ට මුදල් උපයන්න තියෙන අවස්ථාවක් නෙවෙයි. මෙන්න මේ ඇෆිලියට් මාකටිං කියන්නේ ඔයා දැන් වෙනකොට කෙටි කාලයක් වැඩ කළා ඔයාගේ ඉස්සරහදී ඔයා ෆ්‍රී. ඒ කියන්නේ ඔයා ෆුල් ටයිම් මොකක් හරි ෆ්‍රී ජීවිතේ ලයිෆ් එක ගෙවන්න ඔයා කැමති කෙනෙක් නම් ඔන්න ඔයාට වැදගත් වෙන ප්ලැට්ෆෝම් එකක් තමයි මේ ඇෆිලියට් මාකටිං කියන්නේ. ඔයාට කිසිසේත්ම මේක කම්මැලියන්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ප්ලැට්ෆෝම් එකක් නෙවෙයි කියන එක ඔයා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන. මොකද මේකෙදි ඔයා ගොඩක් මහන්සි වෙන්න ඕන. ඔයා මුලින් ඉඳලම පටන් ගන්න කෙනෙක් නම් ඔයාටම කියලා ෆෑන් බේස් එකක් මේකේ හදා ගන්න ඕන. මෙන්න මේ විදිහට හදා ගන්න ෆෑන් බේස් එකට ඔයා නිතර මෙන්න මේ ඔයා කරන ඇෆිලියට් ප්‍රෝග්‍රෑම් එක ඔයාට විවිධ ඌ මෙතඩ් තියෙන. ඒ කියන්නේ දරාස් එක හරහා ඔයාට ඇෆිලියට් මාකටිං කරන්න පුළුවන්. ඒ වගේම AliExpress ඒ වගේම තව ගොඩක් දේවල් තියෙනවා. මෙන්න මේ ඇෆිලියට් මාකටිං හරහා ඔයාට මුදල් උපයන්න පුළුවන් වෙබ්සයිට්. මෙන්න මේවා හරහා ඔයා මුදල් උපයන්න ඔයා නිතර මේක ගැන අප්ඩේට් වෙන්න ඕන. ඒ වගේම ඔයා මෙන්න මේකෙදි ප්‍රයිසස් ගැන අප්ඩේට් වෙන්න ඕන. මේකේ ගොඩක් දුරට සේල්ස් යනවා. මෙන්න මේ සේල්ස් යන ඒවා ඒ වගේම ඔයා නිතර ඔයාගේ මේ තියෙන ප්‍රොඩක්ට් ඔයා සෙල් කරන්න තමයි උත්සාහ කරන්න ඕන. ඔයාට මුලදී ඔයාගෙම කියලා ෆෑන් බේස් එකක් හදාගත්තට පස්සේ වෙනකොට ඔයාට ඔයාගෙම කියලා ෆෑන් බේස් එකක් ඉන්නවා. ඔයාට තියෙන මේක දිගටම කන්ටිනියු කරගෙන යන එක විතරයි. ඔයාට අනිවාර්යෙන් ඔයාට නිදාගෙන වුණත් මුදල් උපයන්න පුළුවන් විදිහේ ප්ලැට්ෆෝම් එකක් තමයි මෙන්න මේ ඇෆිලියට් මාකටිං කියන ප්ලැට්ෆෝම් එක. මෙන්න මේක ගැන ඔයාට දැන් සරල අදහසක් ඇති. ඔයා කොහොමද මේකේ මුදල් උපයන්නේ, මොනවද මේ ඇෆිලියට් මාකටිං කියන එකේ තියෙන්නේ සහ ඔයා මේ ඇෆිලියට් මාකටිං හරහා ඔයා කොහොමද සාර්ථක වෙන්නේ කියන එක ගැන ඔයාට දැන් පොඩි හරි අදහසක් ඇති කියලා මම හිතනවා. ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අදම නම් මගේ වීඩියෝ එකක් බලන්න අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් e-money වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු.